ඔන්න අපි සුපුරුදු පරිදි අදත් යන්න තීරණය කරා ජෙරුසලම් පැත්තට. ඇත්තටම මං හිතුවේ ජෙරුසලම් කියන්නේ හරි නිස්කලංක ප්‍රදේශයක් කියලා. හිතාගන්න බැරි හරි අමුතු මිනිස්සු, අරාබි ජාතිකයන්, ලස්සන කටසාප්පු, කෑම වර්ග. ඇත්තටම මගේ ජීවිතයට එකතුන අමුතුම අත්දැකීමක් වුණා. ඉතින් මේ යන ගමනේ ඊශ්‍රායලයේ දේශීය ආහාර රස කැවිලි අත්විඳින්න පුළුවන් සුපිරිම ස්ථානයක් තමයි ජෙරුසලම් වලට යන මෙන්න මේ ප්ලේස් එක. ලෝකයේ ආගම් 3ක් මුණ ගැහෙන ඉතිහාසයේ උස්ම ගන්න ජෙරුසලම් පුරවරේ අපේ මතකයන් ගොඩක් එකතු කරනවා. ඇත්තටම හිතාගන්න බැරි අමුතු හැඟීමක් එකතු වුණා. මගේ ජීවිතයට මම ප්‍රාර්ථනා කරපු එක් ආසාවක් තමයි මේ වගේ ඊශ්‍රායල් දේශ සීමාවකට ඇවිල්ලා ජෙරුසලම මෙම ක්‍රිස්තියානි ආගමිකයන්ගේ මේ පූජනීය ස්ථානය වැඳගන්නත් මම ගොඩක් පින් කරන්න ඇති. ඒ වගේම තමයි දෙවියන්ගේ අසිරිමත් පාසටහන් වැදුණු ඉතිහාසයේ සාක්ෂි දරන සුදු ජෙරුසලම් පුරවරය ගත කළේ නිහඬ මොහොත ජීවිතයට මහත් ආශිර්වාදයක් වුණා. සිතට දැනුණු ඒ පුදුමාකාර සාමය වචන වලින් විස්තර කරගන්න බැරි තරම් මාරම අත්දැකීමක් වුණා. මගේ ජීවිතයේ මම ලැබපු ලොකුම වාසනාව මේ වගේ පූජනීය ස්ථානයකට ඇවිල්ලා මගේ ඇස් වලින් මේ වගේ දේවල් බලන්න තරම් වාසනාවන්ත වුණේ ගැන මට මාරම සතුටුයි. මතකයන් ගොඩක් එකතු කරන දහස් වාරයක අතීතයකට නෑකම් කියන පටු වීදි, පූජනීය ස්ථාන සහ අමතක නොවන මතකයන් ගොඩක් එකතු කරන ඉතාම අලංකාර ස්ථානයක් තමයි මෙම ජෙරුසලම. ඊශ්‍රායල ජාතිකයන්, අරාබි ජාතිකයන් හැම කෙනෙක්ම මෙම ආගමික ස්ථානයට එන්නේ පුදුමාකාර භක්තියකින්.